2024 එලෙවල් එක්සෑම් එකේ මේ පාර පෙරමුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිරිසේ අපේ රවින්දු ඉන්නවානේදී කොළඹ රවින්දුගේ අදහස ගැන අපේ පන්තිය ගැන. මම රවින්දු නිම්සර කොලේ කුරුණෑගල මලියදේව විද්‍යාලය 2024 එලෙවල් ලියලා ඒ තුනක් අරගෙන මගේ රෑන්ක් එකක් කියනවා රෑන්ක් 81 එලෙවල් රිසල්ට් වලින් මම පේරාදෙණියේ ඉංජිනේරින් ෆැකල්ටි එකට දෙන්නලා ඉන්නවා. මේ වෙනකොට මම පේරාදෙණියේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ ෆස්ට් ඉයර් ශිෂ්‍යෙක්. ක්ලාස් එක ගැන කියන්න ඕනේ මුලින්ම මේ රිසල්ට් එක ගත්තේ සර්ගේ ක්ලාස් එකේ ඉඳලා. මම ක්ලාස් වලට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ කෙමිස්ට්‍රි ක්ලාස් වලට වෙන එකකටවත් ගිහිල්ලා නැහැ. පළවෙනි දවසේම මුලින්ම ආවේ සර්ගේ ක්ලාස් එකට. ආපු දවසේ ළමයි 5යි නැත්නම් 6යි හිටියේ. ඒ කියන්නේ වෙන එකකටවත් මම චෙක් කරන්නවත් ගියේ නැහැ. ආපු දවසේම උගන්නපු ඉගෙනුවා සර් ආපු දවසේම. උගන්නපු ටික මට තේරුණා හොඳට. ඒතොර නෝට් එකත් හොඳ නෝට් එකක් දුන්නා. ගොඩක් ලොකුත් නැති, ගොඩක් පිටිත් නැති. පාඩම් කරන්න ලේසි නෝට් එකක් දුන්නා. එතන ඉඳන් මම පිළිවෙලට ක්ලාස් ආව මට මතක විදිහට එක දවසක්වත් කට් වෙලා නැහැ ක්ලාස් එක. ඒ ඇවිල්ලා ඒ කියන්නේ සර් ඉනෝගනික්, ඕගනික් වගේ ලොකු පාඩම්. ඒ කියන්නේ ලොකු වදයක් නැතුව ඔළුවට දාගන්න පිටි ක්‍රම කියලා දීලා හරි ලස්සනට ඔළුවට දැම්මා. ඒ කියන්නේ පොඩි නෝට් එකක් දුන්නා. ඒ හැමදේම එක්ක ලොකු ප්‍රතිඵලයකට යන්න පුළුවන් වුණා මට. ඒ වගේම ගණන් හදන පාඩම් ඒවා වුණත් එහෙම ලොකු ප්‍රෙෂර් එකක් නැතුව ලොජිකල් ඒ කියන්නේ තර්ක කරලා ගන්න පුළුවන් විදියට සර් ඉගෙනුවා. ඒ වගේම සර්ගේ පේපර් ක්ලාස් එක ගැනත් කියන්න ඕන. පේපර් එකත් ලොකු ඒ කියන්නේ හොඳ පේපර් එකක් දෙන්නේ පොඩි ගණන් නෑ ඒකේ. ලොකු හැමදාම මට ලකුණු නම් තිබ්බේ මම හිතන්නේ 50 ගණන් 60 ගණන් වගේ පේපර් වල. මොකද ඊට වඩා එහා මට ගන්න අමාරුයි. සෑම් එකේ MCQ 40 ගණන් තිබුණා. මම 44ක් විතර වගේ තිබුණා. මම හිතන්නේ ඒ සර්ගේ පේපර් ඉඳ වෙන්න ඇති වෙන. එක පේපර් එකක්වත් ලියලත් නෑ, කිල්ලත් නෑ. සර්ගේ පේපර් වලට විතරයි ලිව්වේ. සර්ගේ ක්ලාස් විතරයි ආවේ. ඒ අතින් ඒ කියන්නේ සර්ගේ නෝට් එකත් එක්ක තමයි මම හිතන්නේ ලොකුම දේ සර්ගේ නෝට් එක. නෝට් එක මම කටපාඩම් කරේ නෑ. හුඟක් ඔය ඉනෝගනික් වගේ දේවල් උනත් කටපාඩම් කරේ නෑ. තර්ක කරලා එවෙල ගත්ත දේවල් කරේ. ඉතින් මේ දේවල් එක්ක පාස් පේපර්ස් කරලා සර්ගේ කියපු විදිහට වැඩ ටික කරලා ෂෝට් නෝට් ගහලා මට මගේ ඉනේ අප කරන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ. එතකොට අර ඊඩවල් වලට ආපුවම පොඩි මතයක් තියෙනවා මේ බයෝ ළමයින්ට ෆිසික්ස් අමාරුයි, මැත්ස් ළමයින්ට කෙමිස්ට්‍රි අමාරුයි කියලා. මම නම් කියන්නේ මගේ මතේ ඒක බොරු. මොකද මේ මම ඒ ලෙවල් කාලේ මම කැමතිම සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රි. මම මැත්ස් කරාට මම කැමතිුනේ කෙමිස්ට්‍රි වලට. ඒකට ගෙදරදී වුණත් අඩුවෙන්ම මම වැඩ කරේ කෙමිස්ට්‍රි වලට. ඒ මං හිතන්නේ සර්ගේ ක්ලාස් ආපු ඉඳන් වෙන්න ඕන. මොකද ගොඩක් ළමයි කියන්නේ කෙමිස්ට්‍රි තමයි අමාරුම. ඒක බොරු කියලා මම පෙන්නුවා. ඇත්තටම ඒකට තෑන්ක් කරන්න ඕනේ සර්.